ආයුබෝවන් වාසනාවන් අදත් මේ සිතුම් වල පැතුම් එක්ක අමුතුම තාලේ අලුත් වීඩියෝ එකක් අරන් එන්න හදන්නේ ඕගොල්ලන්ගේ ජීවිතේ සුව පහසු කරන්න. ලංකාවේ ජීවත් වෙනවා නම් ලංකාවේ ගෙදරක් තියෙනවා නම් ඒ ගෙදර ජීවත් වෙන අයගේ ජීවිතේ සුව පහසු කරන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. ලංකාවේ ගෘහ නිර්මාණය කරන විදිහ ඉතාමත්ම දුර්වල තත්ත්වය තමයි තියෙන්නේ. ගෘහ නිර්මාණ ශිල්පය. ඒ කියන්නේ ගෙයක් කවුරු හරි කෙනෙක් ගෙයක් හදාගත්තට නිවැරදි තාක්ෂණය පාවිච්චි කරන්නේ නැහැ. ඔක්කොම බාස්ලා වැඩිපුර මක බාස්ලා O level සමහරට පේල් යන්තම් O level කොට දාගත්ත කට්ටිය නැත්නම් බාසුන් නැහැ පස්සේ ගිය කට්ටිය මක බාස්ලා වෙලා ගෙවල් හදනවා. ඉතින් අන්තිමට ගෙදර ජීවත් වෙන්න බෑ. අඩුපාඩු අපමණයි. සියල්ල කියලා දෙන්න බැරි වුණත් එක කොටසක් අරගෙන මේ සුලන් කුරුල්ල ගැන කතා කරන්න හදන්නේ. හරිම වැදගත්. ඔයාලගේ වහල නිවැරදි කරගෙන සුව පහසුව ජීවත් වෙන්න පුළුවන් විදිහට හදාගන්න හුස්ම ගන්න වහලක්. හැම මොහොතකම හැම තප්පරයකම gedara තියෙනකම්ම හුස්ම ගන්න වහලක් හදන්නේ කොහොමද කියලා තමයි අද කියලා දෙන්න හදන්නේ. මේ බලන්න මේ ඈත පෙනෙන ගයක් තියෙනවා. මම මේ ගෙදර ලොකු කරන්න. මෙහිම ලොකු කරගෙන යනකොට ඔන්න වහල උඩ තියෙනවා තොප්පි වගේ දේවල්. උඩ දෙකක් තියෙනවා. මේ අයිනේ තියෙන බටේ ඒව ගණන් ගන්න එපා. මම මේ මැද්දේ තියෙන තොප්පි ගැන තමයි මේ කතා කරන්නේ. මේගොල්ලෝ මේ සුලං කුරුල්ලෝ මේ වහලේ හුස්ම ශෝෂණය කරන්න වහල හදලා තින්නේ ශෝෂණය කරන්න සෑම තප්පරයක් ගානෙම ශෝෂණය කරන වහලවල් තමයි මේ කැනඩාවේ තියෙන්නේ. මේක ලංකාවට හරිම වැදගත්. ගේ ඇතුලේ උෂ්ණත්වය පාලනය කරන්න. හොඳ ජීවත් වෙන්න පුළුවන් උෂ්ණත්වයක ඔබේ ගෙදර හොඳ සිසිල් උෂ්ණත්වයක තබා ගන්න මේ සුලං කුරුල්ලෝ හරිම වැදගත්. වහලක් උණුසුම් දේශගුණයක වුණත් සීත දේශගුණයක වුණත් ඒකාකාරීව බ්‍රීත් කරන්න ඕනේ. බ්‍රීත් කරනවා කියන්නේ හුස්ම ගන්න ඕනේ. හුස්ම ගන්න ඕනේ. හුස්ම පිට කරන්න ඕනේ. එතකොට සුලං කුරුල්ලා හයි කරන්නේ හුස්ම පිට කරගන්න. එතකොට හුස්ම ගන්න විදියට වහල හදන්න ඕනි. එතකොට අපේ ලංකාවේ මම දැකලා නැහැ මේ වගේ තාක්ෂණය හරියට උදව් උපකාර කරගෙන වහලක් නිර්මාණය කරනවා. අන්න ඒ හින්දා තමයි මම මේ පුංචි සාම්පල් එකක් උදව් කරගෙන මේ සුලං කුරුල්ලා හරියට හයි කළා වහල බ්‍රීත් කරන්න වහල හුස්ම ගන්න විදියට සකස් කරන්නේ කොහොමද කියලා තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. එතකොට මේ තින්නේ මේ පුංචි වහලක සාම්පල් එකක් ගැහුවා. මේ ලී මට ඒ විදිහටම හදන්න බෑ. නමුත් මේක ප්‍රමාණවත් කෙනෙකුට තේරුම් ගන්න යම් දැනුවක් තියෙන කෙනෙකුට බොහොම ප්‍රමාණවත් තේරුම් ගන්න. දැන් අපි මේක තමයි වහලේ මේ පරාල. මේ තින්නේ අපි හිතමු වඩිම්බු ලෑල්ල අවසාන ලෑල්ල. එතකොට සුලං කුරුල්ලා අපි සවි කරන්නේ වහලේ මුදුනි. මෙතනින් තමයි අපි සුලං කුරුල්ලෝ මෙහිම දිගටම සවි කරන්නේ. එතකොට මේකෙන් කරන්නේ රතු වායු අංශු මේ වහලේ සිවිලමයි වහලයි අතර තියෙන රතු වායු අංශු ඉහළට ගමන් කරනවා. දවල් රත් වෙනකොට. එතකොට ඉහළට ගමන් කරනකොට කොහොමද මේකට හුළඟ එන්නේ? අන්න හුළඟ එන්නත් හදන්න ඕනේ. දැන් මේ හුළඟ එන්න හදන්නේ මේ කට්ටිය හදන්නේ කොහොමද කියලා තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. මේ වහල මේ වඩිම්බු ලෑල්ල. එතකොට මෙහෙම බිත්තිය හරහාට දැම්මොත් මේ වඩිම්බු ලෑල්ල අතරින් මේ වගේ ලෑල්ලක් බිත්තිය ගහලා තියෙනවා. ඊළඟට මේ වඩිම්බු ලෑල්ල යටිපැත්තට
තව මේ වගේ ලෑලි පටියක් ගහනවා. සමහරට රීප්ප පටියක් වෙන්න පුළුවන්. අඟල් දෙකක් විතර ගණකම ලීයක් මෙහිම ගහනවා. ඊට පස්සේ මෙන්න මේ අතරට මේකයි අතරට මේ වගේ මෙන්න මේ අතරට මේ වගේ සිදුරු තියෙන තහඩුවක්කින් ආවරණය කරලා තියෙනවා. එතකොට සිද්ධ වෙන්නේ මොකද්ද? මේ බිත්තියට වදින හුළඟ කැරකිලා අර සිදුරු අස්සෙන් මෙහිම සිදුරු අස්සෙන් වහලට යනවා. වහලට ගිහිල්ලා ඒ සිදුරු අස්සෙන් මෙහිම ගිහිල්ලා මෙතන මේ ඉන්න මේ සිදුරු අස්සෙන් මෙතනින් වැදිච්ච සිදුරු අස්සෙන් වැදිච්ච වායුව මේ අතරින් ගිහිල්ලා මෙතනින් මේ සුරං කුරුල්ලකින් පහළ උඩට යනවා. එතකොට අපි සිවිලිම ගහන්නේ මෙන්න මේ විදිහටනේ. සිවිලිම තියෙන මෙන්න මේ විදිහට. ඇතුළෙන් සිවිලිම වදින්නේ මේ වගේ සිවිලිම තියෙනවා. එතකොට මේ ඇතුළෙන් එන මෙතනින් අයිනෙන් යන සිදුරු අස්සෙන් එන වායුව මෙතන සවි කරලා තියෙන මේ අතර සවි කරලා තියෙන මෙන්න මේ මුදුන් යටලියට අඟල් 6ක් 7ක් අඩියක් විතර පහලින් සවි කරලා තියෙන සුළං කුරුල්ලකින් සුළඟ එළියට යනවා. එතකොට මේ පැත්තෙන් සුළඟ එනවා, මේ පැත්තෙන් සුළඟ යනවා. ඔන්නෝකට කියනවා රූෆ් බ්‍රීතිං කියලා. වහලය හුස්ම ගන්නවා කියලා. මේ ටෙක්නොලොජි එක නැති නිසා ලංකාවේ පට්ට රත්නේ ගෙවල් ඇතුළ මොකද වහල බ්‍රීත් කරන්නේ මේ වගේ සිස්ටම් එකක් හදලා නැති නිසා. මේ වගේ මෙතනින් සිදුරු තියෙන තහඩුවක් හදලා නැති නිසා වහල බ්‍රීත් කරන්නේ නැහැ. දැන් බිත්තියයි වඩිම්බුලෑල්ලයි අතර මෙන්න මේ වගේ ඇනවලින් මේ තියෙන ඇනවලින් මෙන්න මේ තහඩුව සවි කරලා තියෙනවා. බලන්න. මේ තහඩුවේ මේ කුඩා සිදුරු තියෙනවා. සත්තුන්ට යන්න බෑ, හුලකට යන්න පුළුවන්. මේ සිදුරු අස්සෙන් වහල ඇතුළට ගිහිල්ලා සුළං කුරුල්ලගෙන් හුලඟ එළියට යනවා. ඒකට කියනවා වහලය ශොසනය ගන්නවා කියලා. මුළු දවස පුරාම මුළු පැය 24 පුරාම මිනිස්සෙක් වගේ වහලත් හුස්ම ගන්න විදිහට තමයි හදන්න ඕනේ. එතකොට තමයි ගේ ඇතුළ සුව පහසු. ඒ කියන්නේ ආලෝකය නිසා හරි සීතල නිසා හරි ඇතුලේ ටෙම්පරේචර් එකට ගේ ඇතුලේ උෂ්ණත්වයට බාධාවක් පැමිණෙනවා. බාධාවක් පැමිණෙන්නේ පැමිණෙන බාධාව ඊ타ත්ම අවමයි. දැන් අර මම කියපු විස්තරය ගැන හරියටම බලමු. මං කිව්වේ ඇත්තද බොරුද කියලා හරියටම බලමු. මම මේක ලොකු කරලා පෙන්නන්නම්. මේ බලන්න මේ වහල මම ලොකු කරගෙන යනවා. ඕම් බලන්න. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති. අර උලං කුරුල්ල බ්‍රීත් කරන්න තියෙන සිදුරු තහඩු. ඕන් ඔය සිදුරු වලින් තමයි බිත්තියේ වදින සුළඟ වහලේ ඇතුළට ගිහිල්ලා සුළං කුරුල්ලකින් එළියට එන්නේ. දැන් වහලේ හුස්ම ගන්න හැටි දන්නවා. බ්‍රීත් ඉන් කොහොමද? හුස්ම ගන්නෙ කොහොමද කියන හැටි දන්නවා. අර තහඩුව අස්සෙන් වහල හුස්ම ගන්නවා. දැන් බ්‍රීත් අවුට් හුස්ම පිට කරන්නේ කොහොමද? එතකොට පිට කරන්නේ සුළං කුරුල්ලගේ. එතකොට අපි සුළං කුරුල්ලෝ හයි කරන්නේ කොහොමද කියලා සහ ඒක ඇතුලේ තියෙන විදිහත් බලලා සුළං කුරුල්ලෝ දෙන්නෙක් හයි කරලත් මම ඔයාලට පෙන්නන්නම්. මේ ඉන්නේ සුළං කුරුල්ලෝ 3 දෙනෙක්. මේක ඇලුමිනියම් වලින් හදලා තියෙන සුළං කුරුල්ලෝ. මේ සුළං කුරුල්ලෝ ඉන්නෝ ප්ලාස්ටික් වලිනුත් හදලා. නමුත් මම කැමති මේ සුළං කුරුල්ලට මෙයා ඩියුරබල් කල්පපතිනවා. ඒ වගේම අර ප්ලාස්ටික් කුරුල්ලට වඩා මිල වැඩි හොඳට වැඩ කරනවා. ඉතින් මම මේ හදන්නේ මේ සුළං කුරුල්ලෝ හයි කරන හැටි ඔයගොල්ලන්ට පෙන්නන්න. මම මේ එක සුළං කුරුල්ලෙක් ගැලෙව්වා. මේ උඩ කප් එක මේ ප්ලාස්ටික් එකේ ගලවන්න බැරි වුණාට මේකේ ගලවන්න පුළුවන්. මම පෙන්නන්නම් මේකේ ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. ඒකේ ඇතුළ දැනගන්න එක බලාගන්න එක වටිනවා. කොහොමද වැඩ කරන්නේ කියලා සුළං කුරුල්ල ගැන වැඩියෙන් අවබෝධ කරගන්න පුළුවන්. මේ මෙතන මේ ප්ලාස්ටික් නොක් තුන
නොබ් 4ක් තියෙනවා පොඩි ප්ලාස්ටික්. මේක ඇතුළට ප්‍රෙෂර් කරලා මම මේ සුළං කුරුල්ලව ගැලෙව්වා. ඔයාලට පේනවා ඇති දැන් ගැලෙව්වෙන් පස්සේ ඇතුළ මෙන්න සුළං කුරුල්ලගේ ඇතුලේ හැටි. දැන් මම කාඩ්බෝඩ් රවුමක් කපා ගත්තා. මම උත්සාහ කරනවා රවුමට මේ ලැල්ල කපලා වහලේ සිදුර රවුමට විදලා මේක මේ වගේ සුළං කුරුල්ල ෆික්ස් කරන්න. එතකොට වැඩේ පර්ෆෙක්ට් නේ. නැත්තම් මේක මේ 4 එකට කපන්න ගියාම මේ මෙතන මුළු වල අපරාධය අනවශ්‍ය විදිහට කැපිලා මේ වහලේ ශක්තිය අඩු වෙනවා. එහෙම හිතලා මම මේක මේ රවුමට කැපුවා. අගල් 4:00ක් වගේ තමයි මේකේ අරය තියෙන්නේ. ඒ හින්දා මම මේක 5:03 කාලට ගත්තා. ඒ කියන්නේ අගල් කාල චූට්ටක් වැඩි. එතකොට මේ හොඳටම මේ සුළඟ මේකින් රත් වෙච්ච වාතය මේ සිදුර තුලින් උඩට ඇදිලා යනවා. 5:03 කාලක් අරය තියෙන වෘතයක් කපලා ගත්තා. දැන් මේ වහල රවුමට කැපුවා. මේකට දැන් සුළං කුරුල්ල හයි කරන්න තමයි තියෙන්නේ. උන්න සුළං කුරුල්ල දෙන්න සවි කරා. මේ පරණ වහලකට සවි කරේ. අලුතෙන්ම මේ ෂිංගල් ඒ කියන්නේ මේ සෙවිලි කරන රබර් සීට් එක දානවා නම් මේ එකම කලර් එකකින් ගහන්න තිබුණා. දැන් හරි. මේ තියෙන්නේ මේ තවත් විවිධ හැඩයට හදපු සුළං කුරුල්ලෝ. මේ තවත් පාටවල් වලට මේ ඇතුල් පැත්ත මේකේ සත්තුන්ට යන්න බෑ හොඳට සේෆ්ටි තියෙනවා. මෙන්න මේ ඇන්ගල් එකට හයි කරාම මේ මෙතන සීල් කරාම සිලිකන් දාලා හොඳට සිලිකන් පාරක් දාලා මේක සීල් කරාම මේ ඇන්ගල් එකට හයි කරාම මේ යන්නේ නැහැ කොහෙත්ම වතුර ඇතුළට. අපි බලමු තව සුළං කුරුල්ල මොනවද තියෙන්නේ කියලා. සුළං කුරුල්ල මේ තියෙන්නේ සම්පූර්ණ ප්ලාස්ටික් එකකින් හදලා තියෙන්නේ. ඇතුළ පැත්ත මුකුත් ගලවන්න බෑ. ප්ලාස්ටික් එකකින් හදලා තියෙනවා. එතකොට මේ පැත්ත මේ ඇරෝ එක තියෙන්නේ. මේ පැත්ත උඩට මෙහෙම හයි කරන් තියෙනවා වහලට. ප්ලාස්ටික් මේව ගන්න අඩු. මෙන්න තවත් හැඩි සුළං කුරුල්ලෙක් ඉන්නවා මේකත් ප්ලාස්ටික් සිදුරු තියෙනවා. මේක අපි ඇතුල් පැත්ත බලමු මේ වගේ තියෙනවා. සාමාන්‍යයෙන් මෙහිම මේ වතුර පාරක් දැන් මෙහෙම තියෙන්නේ. මෙහෙම තියෙන මේ වතුර පාර මෙහෙම ඇතුළට බැලිවේරාව ගහන් ආවට මෙතනින් ඇතුළට යන්නේ මේ ටැංකියක් වගේ නෙදී. එතකොට ඊළඟට මේ වගේ මේ ඇඟිල්ල පිට මෙතනින් සුළං පිට වෙනවා රස්නේ පිට වෙනවා. මේ විවිධ හැඩයට හදන සුළං කුරුල්ලෝ ඉන්නවා. දැන් මාත් උත්සාහ කරනවා ඔයාලට සුළං කුරුල්ලෙක් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න. මේ ලොකු ඒවා තියෙනවා තව. මෙන්න මේක තමයි විස්තරේ. මේ තියෙන ගෙදර මෙහෙම වහලා තියෙනවා. මේ අර මම කියපු සිදුරු සහිත තහඩුව බිත්ති වැදින හුළඟ මෙතන කැරකිලා මේන්න මේ වගේ මෙහෙම යනවා. මෙහෙම ගිහිල්ලා මෙතනින් මේ ඉන්නේ මෙයා හයි කරපු සුළං කුරුල්ලා. මේ තොප්පියක් වගේ එක. මේකෙන් උඩට යනවා. මෙතන තියෙන්නේ ගේ ඇතුලේ සිවිලිම. එතකොට ඇතුළට කිසි බලපෑමක් නැහැ. මේ රස්නේ වහල රත් වෙනකොට ඒ රත් වෙන්න නිමෙනවා. එතකොට 24 පැයේම මෙන්න මෙහිම හුළඟ යනවා. ශ්වසනය ගන්න වහලක් යට ඉන්න උනන්දු වෙන්න.
try කරන්න. දැන් කාට හරි කියන්න පුළුවන් අපේ රටේ උණුනේ තියෙන්නේ. කැනඩාවේ එහෙම නෙමෙයිනේ. අපේ රටේ ඇස්බෙස්ටෝස් නේ තියෙන්නේ. කැනඩාවේ එහෙම නෙමෙයිනේ. අපිට බෑ. එහෙම කියන්න එපා. අන්න ඒකටත් මම විසඳුමක් අරන් එනවා ඊළඟ වීඩියෝ එකකින්. මම පොඩි නිර්මාණයක් කරනවා ඇස්බෙස්ටෝස් වහලකට සවි කරන්න පුළුවන් සුළං කුරුල්ලෙක් හදන්නේ කොහොමද කියලා. අපි ඒක බලමු. කාට හරි සල්ලි හොයලා හොඳ සල්ලිකාරයෙක් වෙන්න පුළුවන් නම් මම ඒ කරන නිර්මාණය වැඩි දියුණු කළා වෙළඳ පොළට දාලා සුළං කුරුල්ලා සවි කරන්න ලංකාවේ සෑම වහලකටම හැම මිනිස්සෙකුටම සුව පහසුව ජීවත් වෙන්න ඉඩ ප්‍රස්තාව හදලා දෙන්න ඔබත් උනන්දු වෙන්න ඒකේ පාර්ට්නර් කෙනෙක් වෙන්න කොටස්කරුවෙක් වෙන්න. මේ තියෙන්නේ තවත් එක්තරා වර්ගික සුළං කුරුල්ලෙක්. ඒ වුණාට බැලු බැල්මටම තේරෙනවා මේක ඇදේට සවි කරලා තියෙන්නේ. හැබැයි මේක හොඳට වැඩ කරනවා. වැඩ කරාට මොකද මේක මේ කැරකිලා කාලයක් යනකොට බුෂ් යනවා. රේසර් යනවා. ඊට පස්සේ ගේ ඇතුළේ ඉන්න බෑ. සද්දේ දරදර ගාල සද්දේ එනවා. නිින්දක් නෑ හරියට. මේක ඉක්මනට ක්‍රියාත්මක වුණාට මේකේ නඩත්තුව වැඩි නිසා මේ සුළං කුරුල්ලා මිනිස්සු අතර ජනප්‍රිය නෑ. මීට වඩා හොඳයි මම අර කියපු සුළං කුරුල්ල එයා ශක්තිමත්. මම පෙන්නපු සුළං කුරුල්ලෝ අනිත් වර්ගය ශක්තිමත්. මේක උඩට මේකේ මේ රවුම් කැරකෙන රවුම එච්චර ශක්තිමත් නෑ. වඳුරෙක් පැන්නොත් බඩුම තමයි. ඒ නිසා මේ සුළං කුරුල්ලා මම අනුමත කරන සුළං කුරුල්ලෙක් නෙමෙයි. කොහොම වුණත් මම ඊළඟ වීඩියෝ එකකින් ඇස්බෙස්ටෝස් වහලට, උළු වහලට, ටකරන් වහලට ඕනම එකකට සවි කරන්න පුළුවන් වර්ගයේ සුළං කුරුල්ලෙක් නිර්මාණය කරලා මේ ඔයගොල්ලන්ට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. කවුරු හරි කෙනෙකුට සල්ලිකාරයෙක් වෙන්න ඕන නම් අන්න සිටුවරයෙක් වෙන්න පුළුවන් සුළං කුරුල්ලෝ මගේ සුළං කුරුල්ලා තවදුරටත් වැඩි දියුණු කළා. ඒ කුරුල්ලා ලංකාවේ වෙළඳ පොළට දාලා සිටුවරයෙක් වෙන්න පුළුවන්. ඔයා සල්ලිකාරයෙක් වෙන්න සතුට මට දෙන්න. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ආපහු හම්බ වෙමු. මේවා හරි වැදගත්නේ ඔයගොල්ලන්ගේ ජීවිතේ සුව පහසුව සතුටෙන් තියන්න මට පුළුවන් විදිහට මේ YouTube එකේ මොනවා හරි එකතු කරලා දානවා. ඒවා අරගෙන හරියට තමන්ගේ ජීවිතයට ඇප්ලයි කරගත්තොත් ගොඩම තමයි. ආයි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හොඳේ. තියන්න නැතකම්. බයි.